හරි. හැමෝටම ආයිබෝවන්. පුතේ ඕගොල්ලන්ට දැන් රෙකෝඩින් එක දාලා තියෙන්නේ එන්නේ බැරි අයටත් එක්ක හැමෝටම පොදුවේ. හරි. මේ තියෙන්නේ පුතේ අද ඕගොල්ලන්ට මම කතා කරන පාඩම. මේකේ කලින් දවසක අපි දවස් දෙකක අපි පාඩමක් කරා. මේ පාඩම දවස් දෙකකට ඊට කලින් දවස් දෙකක් කරා. හරිද? එතකොට ඒ දවස්වලට එන්න බැරි වෙච්ච අය සහ රෙකෝඩින් නොබලපු අය මම හැමෝටම රෙකෝඩින් ෂෙයා කරලා තියෙනවා. හැබැයි බලන්න බැරි වෙච්ච අය ඉන්නේ නැති වර්ක්ලෝඩ් එක වැඩි වුණාම. ඒ කියන්නේ ඔයාලට කරගන්න බැරි වුණොත් වෙච්ච අය ඉන්නවා ඇති. එතකොට ඒගොල්ලෝ පුතේ ඒ කොටස් ටික බලා ගන්න. හරි? කොටස් දෙකක් ඇති ඊට කලින් මම උගන්වලා ඔයාලට එන්න බැරි වෙච්ච කොටස් දෙකක් තියෙනවා. ඒ දෙකම ඕගොල්ලෝ බලා ගන්න. හරිද? අද කරන්නේ පුතේ මේකේ ඇවිල්ලා අන්තිම දවස. ඒ කියන්නේ තරංග ක්‍රියාවලිය ආශ්‍රිත භූරූප නිර්මාණය කියන ඕගොල්ලන්ගේ විභාගෙදී ඕගොල්ලන්ගේ A-level ප්‍රශ්න පත්‍රයේදී හැම අවුරුද්දේම පුතේ මේ භූරූප කියන පාඩමෙන් ලකුණු 20ක් අපිට ගන්න පුළුවන් ප්‍රශ්නයක් දෙනවා. ලකුණු කීයක්ද 20ක්. හරි? භූරූප පාඩමෙන් හැම අවුරුද්දේම ලකුණු 20ක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් හදලා ඒගොල්ලෝ දානවා. එතකොට අපිට හැමදාම මෙන්න මේ භූරූප පාඩමෙන් අනිවාර්ය ප්‍රශ්නයක් එනවා. ඒ නිසා තමයි මම ඕගොල්ලන්ට ඉක්මනට මේ භූරූප පාඩම් ටික කරලා ඉවර කරන්නේ. හරි? එතකොට මම ඕගොල්ලන්ට මේ වෙනකොට භූරූප පාඩම් වල මීට කලින් පාඩම් දෙකක් කරලා තියෙනවා. දෙකක් හරි තුනක් හරි මම කරලා තියෙනවා. කොහොම හරි දැන් අපි මේ දවස්වල යන්නේ තරංග ක්‍රියාවලිය ආශ්‍රිත භූරූප නිර්මාණ ක්‍රියාවලිය. පුතේ මෙතනදී අපි කතා කරන්නේ සාගර තරංග ක්‍රියාවලිය නිසා නිර්මාණය වන භූරූප. සාගර තරංග කියන්නේ මොනවාද? මුහුද. මුහුද. හරි? අපි දන්නවා සාගරය. සාගර තරංග කියලා කියන්නේ සාගරය. මුහුදු රළ නිසා නිර්මාණය වන භූරූප තමයි පුතේ අපි මෙතනදී කතා කරන්නේ. සාගර තරංග ක්‍රියාවලිය ආශ්‍රිත භූරූප නිර්මාණ ක්‍රියාවලිය. එතකොට මම ඕගොල්ලන්ට කියලා දුන්නා මේ පාඩම ඇතුලේදී දවස් දෙකක් දැන් අපි කතා කරලා ඉවර නිසා මම ඔයගලන්ට එතනදී කියලා දුන්නා මතක ඇති මම මේක හැමෝටම මේ ෂෙයා කරලා තියෙන ටියුට් එකක්. හරි? කාගේවල් ළඟ නැති වෙන්න විදිහක් නැහැ. හැමෝටම දීලා තියෙන්නේ මෙන්න මේ ටියුට් එක. පෙරලලා බැලුවා නම් ඔයගොල්ලෝ දකින්න ඇති. එදා අපි සාගර තරංග ක්‍රියාවලිය හා ඒ ආශ්‍රිත භූරූප නිර්මාණය ගැන කතා කරද්දී වෙරළ කොටස් වලට බෙදුවා. පෑල වෙරළ, මෑත වෙරළ, මොබ වෙරළ, ඔබ වෙරළ මම ඒකට කවියකුත් කියලා දුන්නා ඔයගලන්ට මතක හිටින්න ඕන විදිහට නේද? ඊට පස්සේ අපි වෙරළ භූරූප නිර්මාණය කෙරෙහි බලපාන කාදනකාරක ඕවා ඔක්කොම කතා කරා. හරි? පුතේ ඕගොල්ලන්ට දැන් එන්න බැරි වෙච්ච අය ওই ටික හිතන්න එපා. මෙතන ඉඳන් අල්ලගන්න. දැන් අද මං කියලා දෙන තැන ඉඳන් පුතේ අල්ලගන්න. මෙන්න මෙතන ඉඳන් ඕගොල්ලන්ට කතා කරන ටික අල්ලගන්න. සාමාන්‍ය දැනුම මට්ටමක් ඕගොල්ලෝ ළඟ දැනටමත් තියෙනවා. හරි? ඒ නිසා මම ඕගොල්ලන්ව ඉක්මනට අරගෙන යනවා. පුතේ අද අපි කතා කරන තැනට. පුතේ අද අපි කතා කරන්නේ මෙන්න මෙතන. ඕගොල්ලෝ බලනවාද එකපාරටම ආරු කුකුළු මුහුදු කුකුළු කියලා ෆොටෝ එකක් පෙන්නනවා. මොකද්ද මේ? පුතේ මේ තමයි මම ඕගොල්ලන්ට කියලා දෙමින් හිටියා ගිය සතියේ සඳුදා පන්තියේදී පුතේ සාගර තරංග ක්‍රියාවලිය මගින් නිර්මාණය වන කාදිත භූරූප සම්බන්ධව. මොකද්ද? අපි කතා කරමින් හිටියා මොකද්ද? සාගර තරංග. කවුද? මුහුද මේ තියෙන්නේ මෙන්න මේ මුහුද. සාගර තරංග ක්‍රියාවලිය මගින් නිර්මාණය වන වෙරළ කාදිත භූරූප. නේ? එතකොට පුතේ අපි මෙතනදී එදා කතා කරා මේ සාගර තරංග නිසා නිර්මාණය වන වෙරළ කාදිත භූරූප යටතේ මොනවද? මුහුදු තුඩු, මුහුදු බොකු, කුම්මානය, ආරුක්කු නේ රළබුන් වේදිකා ඒ වගේ ගොඩාක් දේවල් කතා කරා. පුතේ අන්තිමටම අපිට කතා කරන්න තියෙනවා මේ මාතෘකාවේ චූටි කොටස් දෙකක් තව. ඒ දෙක තමයි අද ඉස්සෙල්ලාම කතා කරන්නේ. දැන් අද ආපු ළමයි මෙහෙම ලියා ගන්න ඔයගලගේ මාතෘකාව අනිත් අය මේක ලියන්න ඕනේ හරි? ඕගොල්ලෝ ලියා ගන්න මෙහෙම සාගර තරංග මගින්. දැන් අද ආපු අය ලියා ගන්න සාගර තරංග මගින්. හරි? සාගර තරංග මගින් වෙරළ කලාපයේ නිර්මාණය කරන වෙරළ
කාදිත භූරූප පුතේ වෙරළ කාදිත භූරූප කියන්නේ මෙන්න මේවා තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. එහෙනම් ඕගොල්ලෝ විතරක් ලියා ගන්න අර එන්න බැරි වෙච්ච ළමයි සාගර තරංග මගින් වෙරළ කලාපයේ නිර්මාණය කරන වෙරළ කාදිත භූරූප කියලා පොඩි මාතෘකාවක්. ලියලා අත උස්සන්නකෝ. ඕගොල්ලෝ නෝට් එක මොකුත්ම නැති කට්ටිය මෙන්න මෙතන ලියලා අත උස්සන්නකෝ. ඉන්නවනම් එහෙම කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝ ලියලා ඉක්මනට අත උස්සන්න. ඕගොල්ලන්ට මේ මෙතන ඉඳන් අල්ල ගන්න තමයි තියෙන්නේ. හරි? ওই ටිකට කලින් රෙකෝඩින් දෙකක් දීලා ඇති. ඒක බලා ගන්න. හරි? සාගර තරංග කියන්නේ පුතේ මුහුද, මුහුදු රළ. රළ විසින් වෙරළ කලාපේ නිර්මාණය කරන වෙරළ කාදිත භූරූප. මෙන්න මේ නම තමයි අපිට හොඳම නම. මේක තමයි ඕනිම තැන. වෙරළ කාදිත භූරූප. වෙරළේ නිර්මාණය වන කාදිත භූරූප තමයි කතා කරන්නේ. හරි? කාදනය මගින් වෙරළේ කාදිත භූරූප නිර්මාණය වෙනවා. අන්න ඒක ගැන තමයි අපි අද කතා කරන්න හදන්නේ. හරි. එහෙනම් ඔතන ඕකේ. දැන් එහෙනම් පුතේ අපි කෙලින්ම මේ භූරූප පුතේ කීයක් තියෙනවද දන්නවද? මේ වෙරළ කාදිත භූරූප තියෙනවා. ඕගලන්ට මම 8ක් කියලා දෙනවා. ඕකෙන් දැන් මම පුතේ මේ මෙච්චර දවසකට කියලා දීලා තියෙනවා ඕගොල්ලන්ට භූරූප 5ක් විතර. අද කියලා දෙන්න තියෙන්නේ ඕගොල්ලන්ට මේකේ භූරූප දෙකක් හරි තුනක් හරි තමයි. හරිද? එතකොට ඒ නිසා මේකේ ඉතුරු කොටස හොඳට ඕගොල්ලෝ ගිහිල්ලා කලින් නෝට් එකේ තියෙනවා ඒක බලන්න. හරි? අද මේ කොටසේ කියලා දෙන්නේ භූරූප දෙකයි. මොකද එතනින් අපේ පාඩම ඔතනින් ඉවරයි. පුතේ ඔය 8න් එකක් තමයි මේ මුහුදු කුළු කියලා කියන්නේ. මෙන්න මේ මුහුදු කුළු කියන්නේ ඔය භූරූප 8න්. අර කාදිත භූරූප 8ක් තියෙනවා කියලා දැන් මං කිව්වනේ. ඒ වෙරළ කාදිත භූරූප 8න් එකක් තමයි මේ මුහුදු කුළු නැත්තම් මේ අපි කතා කරන ආරුක්කු කුළු කියලා කියන්නේ. එතකොට ටීචර් මේ නම් දෙකම එකක්ද? ඔයාලා අහන්න ඕනි මගෙන්. ටීචර් මේ නම් දෙකම එකක්ද? අපි මෙහෙම කිව්වත් කමක් නැද්ද කියලා. කමක් නැහැ පුතේ. හරි? ඕගොල්ලෝ මුහුදු කුළු කිව්වත් කමක් නැහැ. කාදිත භූරූපයක් විදියට. ඒකටම තව නමක් කියනවා ආරුක්කු කුළු කියලා. ආරුක්කු කතාවක් ආවේ කොහොමද? දැන් මුහුදු කුළු කියලා පේනවා ඔයගලන්ට. මෙන්න මේක තමයි පුතේ මුහුදු කුළුවක් කියන්නේ. කුළුණක්. මුහුදේ දකින්න හම්බ වෙන කුළුණක්. මේක මොනවැන්ද පුතේ හැදිලා තියෙන්නේ? මේක හැදිලා තියෙන්නේ මේ ආශ්‍රිත කලාපයේ පාෂාණ උද්ගතය මේ සාගර තරංග නිරන්තරයෙන් ඇවිල්ලා මේ සාගර තරංග පුතේ මේ වටේට තියෙනවනේ මුහුද. මේ මුහුද ඇවිල්ලා නිරන්තරයෙන් මේ පුතේ මේ පාෂාණ තලයේ වැදිලා මේ පාෂාණ තලය පුතේ කුළුණක් විදිහට නිර්මාණය වෙලා. ඕක තමයි මුහුදු කුළු කියන්නේ. ඇත්තටම ඕක නිර්මාණය වෙන්නේ මම ඔය කියන විදිහටත් නෙමෙයි මෙන්න මේ විදිහට. හරි? ඔය ආරුක්කු කුළු කියන කතාවේ ඒ වචනේ තියෙනවා. හරි? මෙන්න මේක. පුතේ ඔයගලන්ට මම ගිය සතියේ කියලා දුන්නා මතකයි නේද ආරුක්කුවක් කියන්නේ මොකද්ද කියලා? ඔයගලන්ට මම කියලා දුන්නා ආරුක්කුවක් කියන්නේ මොකද්ද කියලා. අන්තිමට නවත්තපු තැනින් මම පොඩ්ඩක් පටන් ගන්නම්. ආරුක්කුවක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. මේ ආච් එකක් කියලා මම කිව්වා ඔයගලන්ට මේ මෙන්න මෙහෙම එකක්. දැන් මේ තියෙන්නේ පුතේ පාෂාණ තලය. හරි? ඒ කියන්නේ සාගර තරංග ඇවිල්ලා හැප්පෙන පාෂාණ තලය තමයි මේ තියෙන්නේ. එතකොට මේ මොකද්ද ටීචර්? මේ තියෙන්නේ මුහුදු කලාපය. හරි? එතකොට මේ මුහුද අයිනේ තියෙන ගලක් තමයි මේ කළු පාරට තියෙන්නේ පුතේ. ඕකේ නිර්මාණය වෙලා තියෙනවා මෙන්න මේම එකක්. මොකක්ද ඒකට කියන්නේ? ඔන්න ඕකට තමයි පුතේ අපි කියන්නේ ආරුක්කුවක් කියලා. නේ? මෙන්න මෙහෙම එකක්. ආරුක්කුවක්. ඕක හැදෙන්නේ ඔයගලන්ට මම එදා කියලා දුන්නා ඒ අර පැත්තෙනුයි මෙන්න මේ පැත්තෙනුයි කියන පැති දෙකේම මුහුදු ගුහා දෙකක් එකතු වෙලා තමයි ආරුක්කුවක් හැදෙන්නේ කියලා දීලා තියෙනවා. ඒක වැඩක් නැහැ දැන්. ඔයගොල්ලෝ මෙහෙම හිතා ගන්නකො. මේ ආරුක්කුවක් කියන එක පුතේ මෙන්න මේ හැඩය. හරි? ආරුක්කුවක් කියන එක මෙන්න මේ හැඩය. එතකොට මේ තියෙන්නේ අර පාෂාණ තලය මොකද්ද? ආරුක්කුවක් විදිහට නිර්මාණය වෙච්ච අවස්ථාවක්. ඕකට තමයි අපි කියන්නේ මුහුදු ආරුක්කු කියලා. ඔය ආරුක්කු හරහා තමයි අර ආරුක්කු කුළුණු කියන එක හැදෙන්නේ. ඒ මොකද්ද වෙන්නේ? පුතේ මෙන්න මේ හරිය තියෙනව නේද? ඔන්න ඔය ටික පුතේ කැඩිලා යනවා දවසකදී. ඇයි අර සාගර තරංග නිරන්තරයෙන් ඇවිල්ලා මේ පාෂාණ තලයේ වැදුනාම මේ පාෂාණ තලයේ පුතේ කාදනය වෙලා දිය වෙලා මොකක් වෙනවද? පුතේ මේ උඩ ගෙවිලා යනවා. මේ උඩ හරිය මොකක් වෙනවද? කාදනය වෙලා යනවා. අනේ පුතේ ওই ටික කාදනය වුණාට පස්සේ මොකක්ද උනේ? මේක මෙන්න මෙහෙම හැදෙනවා. මොකද්ද ඕක වෙන්නේ? ඕක මෙන්න මේ විදිහට නිර්මාණය වෙනවා. දැන් මෙහෙම තියෙනවා නම් දැන් මෙහෙමනේ. දැන් අපි සාමාන්‍යයෙන් තිබුණේ මෙන්න මේ විදිහටනේ. මේ
මෙහෙමනේ තිබුණේ. දැන් ආරුක්කුව කිව්වා මෙන්න මෙහෙමනේ තිබුණේ. මේ ආරුක්කුව මෙහෙමනේ තිබුණේ. දැන් පුතේ ඕකේ මෙන්න මේ කොටස කඩාගෙන යනවා. ඒක කැඩුනම් මෙන්න මේ වගේ. හරි? මෙන්න මෙහෙමයි ඒක අපි අඳින්නේ. අපි අඳින්නේ මේ පසකින් අර තියෙන කැඩිලා නොගියපු පාෂාණ තලය තියෙනවා. අර ආරුක්කුවෙන් කැඩිලා ආපු කුළුණ මෙහෙම තියෙනවා. මේ ආරුක්කුවෙන් කැඩිලා ආපු කුළුණ. දැන් ඒක කලින් තිබුණේ මෙහෙම එකතු වෙලා. හැබැයි මෙන්න මෙතන නැති වුණා පුතේ. අන්න අපි කියනවා මේ කලින් අරම තිබිලා දැන් මෙහෙම තියෙනවා. අරකේ ආරුක්කුව කැඩිලා ගියා. අන්න ඒකයි අපි කියන්නේ මේ ආරුක්කු කුළුණු කියලා. ඒක පුතේ මෙන්න මේ මට්ටමට වගේ උස්සට තියෙන මෙන්න මෙහෙම එකක් වෙන්න පුළුවන්. දැන් එතකොට මේ උඩ හරිය මෙන්න මෙතන ගැලවිලා ගිහිල්ලා මෙන්න මෙතන ගැලවිලා ගිහිල්ලා මෙන්න මෙතන ගැලවිලා ගිහිල්ලා. එතන එහෙම ගැලවුණාම තමයි අපි කියන්නේ මෙන්න මේ කොටසට පුතේ මේ තනි කුළුණක් විදිහට තියෙන්නේ. මෙන්න මේකට තමයි අපි කියන්නේ මුහුදු කුළු නැත්තම් අපි කියනවා යාට පුතේ නමක් මොකද්ද? ආරුක්කු කුළු කියලා. ආරුක්කු කුළු කිව්වත් අවුලක් නැහැ. හරි? ආරුක්කු කුළු නැත්තම් මුහුදු කුළු කිව්වත් අවුලක් නැහැ. මේ පාෂාණ තලයේ මේ තියෙන දඹයක්. ඒ කියන්නේ මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක් පාෂාණ තලයක්. ඒකයි මේකයි කලින් මෙහෙම එකට යාවෙලා තිබුණා පුතේ. මේ හැබැයි මේ සාගර තරංග නිරන්තරයෙන් ඇවිල්ලා මේ කලාපය තුල සිද්ධ කරන සාධනයත් එක්ක පුතේ මේ ආරුක්කුවේ පියස්ස කැඩිලා වැටිලා. මෙන්න මේකට තමයි පියස්ස කියන්නේ. ආරුක්කුවේ පියස්ස වහල. ආරුක්කුව මෙහෙමනේ තිබුණේ. ඒකේ පියස්ස ගැලවිලා වැටිලා. පුතේ අන්න එතකොට මෙයා තනි වෙනවා මෙයා තනි වෙනවා මේ දෙන්න තනි තනිව දෙන්නෙක් විදියට නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මෙයාට තමයි අපි කියන්නේ මුහුදු කුළු නැත්තම් ආරුක්කු කුළු කියලා. හරි? එතකොට මේ ඇවිල්ලා දඹය. මේ ඇවිල්ලා දඹය මුහුදු දඹය. දඹයක් කියන්නේ මොකද්ද ටීචර්? මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක්. මෙතනට අපි ගියොතින් කෙලින්ම වැටෙන්න පුළුවන්. ප්‍රපාතාකාර බෑවුමක් තියෙන්නේ. අපි කියන මොහොර බෑවුමක් තියෙන්නේ. මෙතනින් යට මොනවද ටීචර් තියෙන්නේ? මේක යට තියෙන්නේ සාගරය මේ. බලන්න පුතේ මේ සාගරය තියෙන්නේ මේ. ඒතර සාගරය තුල නැගී සිටින මෙන්න මේ වගේ පාෂාණ කුළුණු වලට තමයි අපි සාගරයේ මැද මේ වගේ කුළුණු තියෙනවා. අපි බලනවා මේක කොහොමද හැදෙන්නේ? හැදෙන්නේ පුතේ අර මුහුදු ආරුක්කු නැත්තම් අපි ගත්තොත් ආරුක්කුවක් කියලා අපි එදා කතා කරපු ගිය සතියේ කතා කරපු මුහුදු ආරුක්කු කියන එක පුතේ ඒකේ පියස්ස කඩාගෙන වැටිලා ආච් එකේ ආරුක්කුවේ පියස්ස කඩාගෙන වැටිලා තමයි මෙන්න මේ විදිහේ පුතේ මේ අපිට දකින්න හම්බ වෙන කුළුණු දකින්න හම්බ වෙන. ඒකට අපි ඒවට තමයි කියන්නේ මොකක් කියලාද? ආරුක්කු කුළු නැත්තම් මුහුදු කුළුණු කියලා. එතකොට අපි කියනවා ආරුක්කුවක් සෑදිලා ඒ සෑදුණු ආරුක්කුව තවදුරටත් තරංගවල බලපෑම නිසා සාගර තරංගවල බලපෑම නිසා පුතේ ඛාදනය වෙලා මුහුදු ආරුක්කුවේ පියස්ස වහල කඩාගෙන වැටිලා ඒ නිසා නිර්මාණය වන නව භූරූපය තමයි අපි කියන්නේ මුහුදු කුළුණක් නැත්තම් ආරුක්කු කුළුණක් කියලා කියන්නේ ඕකට පුතේ. හරි? එතකොට ඒක තියෙන්නේ සාගරය තුල උඩට ඉස්සිලා පේනවා. හරි? ඔයගොල්ලන්ට මම පෙන්නුවොතින් මෙන්න මේ වගේ මේ බලන්න හරි ලේසි මේවා මේ ෆිසික්ස් බයෝ සයන්ස් වගේ නෙමෙයි. හරි මේ බලන්න මේ මෙන්න මෙහෙම පේනවා මේ. පේනවද මේ? කලින් මේ දෙන්න එකට හිටියා. ඇයි අර ආරුක්කුව තියෙනකොට මේ ආරුක්කුව තියෙනකොට මේ දෙන්න මෙහෙම ඉන්නේ නැති. මෙහෙම ඉන්නේ නැති. මෙතන මෙහෙම තියෙන්නේ නැති මේ. හැබැයි දැන් මේ කොටස ගැලවිලා ගිහිල්ලා මෙයා වෙනම ඉන්නවා අරයා වෙනම ඉන්නවා. මේකට තමයි පුතේ ආරුක්කු කුළු නැත්තම් මුහුදු කුළුවක් කියලා කුලක් කියලා කියන්නේ. ඒකට ඒවා එක තැන දෙක තුන තියෙන්න පුළුවන් තනි තනිය තියෙන්න පුළුවන්. ඒ වගේ දකින්න හම්බ වෙනවා. මේ වගේ තැන්වල සංචාරක ආකර්ෂණයක් වැඩි. මොකද මිනිස්සු වෙනවා මේවා බලන්න. මේවා අවුරුදු ගාණක් තිස්සේ මිලියන ගාණක් තිස්සේ හැදිච්ච දේවල්. මේ දවසින් දෙකෙන් හැදිච්ච කුළුණක් නෙමෙයි මේක පුතේ. මේක දිය වෙන්න මේ ආරුක්කයේ පියස්ස කඩාගෙන වැටෙන්න සාගර තරංග විසින් මේ දේවල් නිර්මාණය කරන්න බොහෝ කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට ඒ නිසා අපි කියනවා මේකට බොහෝ කාලයක් ගත වෙලා තියෙනවා. මේ පාෂාණ ඉතාමත් දීර්ඝ කාලයක් තිස්සේ මේ සාගර තරංගවල ක්‍රියාකාරීත්වය නිසා ඛාදනය වෙලා තමයි මේ මුහුදු කුළු ඇති වෙලා තියෙන්නේ. හරි? ඔය ඕනතරම් ලෝකේ පුරාම අපිට මේ වගේ මුහුදු කුළු වෙරළ ආශ්‍රිතව දකින්න පුළුවන්. හරි? තායිලන්තේ වගේ රටවල විශේෂයි. එතකොට ඔන්න උදාහරණ. හරි. පැහැදිලිද ඔයගලන්ට මම මේ කියපු කතාව? මුහුදු කුළු තේරුණා නම් අත උස්සන්න බලන්න පුතේ. මුහුදු කුළු තේරුණා නම් අත උස්සන්න බලන්න. පැහැදිලි වුණා නම් විතරක් රේස් හෑන්ඩ් කරන්න. හොඳයි. පැහැදිලි වෙලානේ. හරි. කවුද අපේ හොඳයි. ඔක්කොටම වගේ තේරිලා තියෙනවා. හරි. එහෙනම් ඕගොල්ලෝ පුතේ අර
අද ලියාගත්තු ඔයගොල්ලෝ කලින් දවසේ හිටපු නැති අය ඉන්නවා නම් ඒගොල්ලෝ අර මං කියපු මාතෘකාව ලියා ගන්න නැති කියලා මං හිතනවා. ඊට පස්සේ තමයි මේ භූ රූපය අපි කතා කරන්නේ. හරි? මහේෂි පුතේ අපි මේ කතා කරන්නේ අද කීවෙනි කාදිත භූ රූපයේද පුතේ? කීවෙනි කාදිත භූ රූපයේද අපි මේ කතා කරන්නේ? කීවෙනි එකද අපි කතා කරන්නේ? මේක. කීයද? හත්වෙනි භූ රූපේ කතා කරන්නේ පුතේ. දැන් මීට කලින් 6ක් කියලා දීලා තියෙනවා. ඒ 6ම ඕගොල්ලෝ හරිද? ඒ 6ම ඕගොල්ලෝ පුතේ පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න බලන්න. හරි ලේසි මේවා පුතේ මේ අපි අමාරු මේක මේ අමාරු මේ සබ්ජෙක්ට් එකේ තියෙන ලේසිම කොටසක්. හරිද? භූරූප අපිට හරි ලේසි. මම ඔයගලන්ට මේ පිටු 20ක ටියුට් එකක් හදලා දීලා තියෙන්නේ. මේ ටියුට් එකේ ඔයගලන්ට නැති දෙයක් නැහැ. හරි? මට අර කසනවා වගේනේ මම නිකන් ඔයගලන්ට ඕනේ නැති ඒවා එපා වෙයි සේරම අවශ්‍ය කාරණා සේරම පාඩම් කරගන්න අඩු නැතුව දාලා තියෙනවා මේ ටියුට් එකේ හැම ටියුට් එකකම භූරූප ටියුට් හැම එකකම මෙහෙමයි දාලා තියෙන්නේ. ඒ ටික හොඳට බලා ගන්න. හරි? අද කතා කරන්නේ 7 වෙනි වෙරළ කාදිත භූරූපේ. ඒක තමයි පුතේ ආරුක්කු කුළු කියන්නේ. මේ තියෙන්නේ ආරුක්කු කුළු නැත්තම් මුහුදු කුළු අවස්ථාව. ඔතන ලියනකොට ලියා ගන්න මාතෘකාව 7 දාලා මුහුදු කුළු කියලා ලියා ගන්න. මේ නම් දෙකම හරි හොඳේ same word සමාන වචන. හරි ඒක කරලා අත උස්සන්නකෝ. ඊට පස්සේ අපි දැන් යනවා ඔක අඳින්න. හරි. එක්කෙනෙක් ලියාගෙන ඉවරයි. විදුනි. අනිත් අය පුතේ. තව ඉන්නවා. නම ලියා ගන්න 7 දාලා අංක 7 දාලා. හරිද? මුහුදු කුළු නැත්තම් ආරුක්කු කුළු. එතකොට මේ වෙරළ කලාපය තුල වෙරළ කියන්නේ පුතේ බීච් එකනේ. ඔයගොල්ලෝ පාගන්න යන්නේ බීච් එකේ වෙරළ කලාපයේ නිර්මාණය වෙලා තියෙන කුළුණු ගැන තමයි කතා කරන්නේ. හරි? ඒව හැදෙන්නේ මොනවද ටීචර්? හැදෙන්නේ පුතේ මෙන්න මේ සාගර තරංග. අපි කියනවා පුතේ ලියුණා පොඩක් මොකක් හරි කනෙක්ෂන් අවුලක් වුණා. හරි දැන් මම ඔයගලන්ට දාන්නම් අපි කතා කරන තැන ඉඳලා. හරි? එහෙම මම පොඩ්ඩක් මගේ මොකක් හරි අවුලක් ගියොතින් එහෙම ඕගොල්ලෝ ඒක ගැන හිතන්න එපා. ඕගොල්ලෝ ඒ වෙලාවේ ඉන්න හොඳේ. හරි මේ දවස්වල අපිට දැන් මේ වෙලාවේ මට වහිනවා. ඇත්තටම ගොරවල වහිනවා. දැන් ඕගොල්ලෝ පුදුමේ වහිනවා කිව්වාම. එතකොට මේ පොඩ්ඩක් පොද ගහනවා පුතේ සාමාන්‍යයෙන් අද පොඩ්ඩක් වහින අතයක් තමයි තියෙන්නේ. එතකොට කාලගුණෙත් පැත්තෙන්. එතකොට ඒ නිසා තමයි පොඩ්ඩක් කනෙක්ෂන් එක අඩු වෙන්නේ. ඒක ගණන් ගන්න එපා. හරි? එතකොට මෙන්න මුහුදු කුළු. හරි ආරොක්කු කුළු මුහුදු කුළු කියලා අපි කියනවා. පුතේ මේක අපි අඳින්නේ කොහොමද? ඔන්න අඳින විදිය පෙන්නන්නම්. අපි දැන් අර ඇඳපු විදිය තමයි මේකට ගන්නෙ. ඔයගලට මේකට පාට පැන්සල් ඕන. හරිද? පාට පැන්සල් තමන් ළඟ තියෙන්න ඕන. මෙන්න දඹය මෙන්න ආරුක්කු නැත්තම් මුහුදු කුළු කියන්නේ මෙන්න මේ අවස්ථාවට ආරුක්කු නැත්තම් මුහුදු කුළු කියන්නේ මේ අවස්ථාවට ඔයගොල්ලෝ මේ
මේක අඳිනකොට අනිවාර්යෙන්ම මේක ඕනේ මේක අයින් කරන්න මුහුදු කුළු කියලා ලියා ගන්නකො ආරුප්පු කුළු කියලා තෝරන ලියා ගන්න මෙතන නැත්තම් මුහුදු කුළු කියලා ලියාගත්තත් අවුලක් නැහැ හරි ආරුප්පු කුළු කියලා තියෙන්න ඕන මෙතන ලියනවා නම් හරියටම ආරුප්පු කුළු නැත්තම් මුහුදු කුළු එහෙම තියෙන්න ඕන හරි එහෙනම් පුතේ මේ වැඩේ කරන්න කරලා අත උස්සන්න බලන්න රූප සටහන අඳින්න ඉක්මනට දඹය තියෙනවා වෙනම කුළුණ තියෙනවා හරි සාගරය අඳින්න ඕනේ ඔන්න ඔය විදිහට කළු පාටෙන් පාට කරන්න මට සම්පූර්ණ පාට කරන්න බැරි හින්දා මම මෙහෙම දාලා තියෙනවා. ඕගොල්ලන් සම්පූර්ණයෙන් පාට කරන්න ජලය නැත්නම් සාගරය අඳින්න මෙහෙම. මේ තියෙන්නේ සාගරය. හරි. වැඩේ කරලා අත උස්සන්න බලන්න. හරිද පුතේ? ඕකේද? හරි. මං හිතනවා ඔයගොල්ලෝ හරි ඇති කියලා. හරි? මෙන්න අපි කතා කරන මුහුදු කුළු නැත්තම් මුහුදු ආරුක්කු නැත්නම් අපි කතා කරනවා ආරුක්කුව හරහා නිර්මාණය වෙච්ච කුළුණ කියන එක. හරි? දැන් පුතේ අපි මේකේ විස්තරය මෙන්න මෙහෙම කතා කරනවා. මෙන්න මේක ඔයගලන්ට මම දාලා තියෙනවා ඔයගලන්ගේ ටියුට් එකේ ආයෙ ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේක print out එකක් ගන්න. එච්චරයි තියෙන්නේ. හරි? මහ ලොකු දෙයක් නැහැ. print out එකක් ගන්න. මෙන්න මේකයි ආරුක්කුව කියලා කියන්නේ. හරි? ආරුක්කුව සෑදුණු පසු තවදුරටත් තරංගවල ඛාදනය හේතුවෙන් ආරෝග්‍යයේ පියස්ස කඩා වැටීම නිසා තමයි මේ කියන සිරස් කුළුණක් නිර්මාණය වෙලා අපි ඒකට මුහුදු කුළුණක් කියලා කියන්නේ. එතකොට සුළඟ හා තරංග ඛාදනය නිසා කාලයක් ඇවෑමෙන් වෙරළබඩ භූ දර්ශනය තුල මේවා දකින්න පුළුවන්. එතකොට මේක පුතේ අපි කියනවා මොකද්ද? වෙරළ සාගර තරංග නිසා නිර්මාණය කරපු කාදිත භූරූපයක්. එතකොට අර මේ ආරුක්කුවක පියස්ස කඩා වැටිලා මේ ආරුක්කුවක් සෑදුණු පසු තවදුරටත් තරංග ඛාදනය වෙලා ආරුක්කුවේ පියස්ස කඩා වැටිලා තමයි මේ කියන කුළුණ නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් ඕගොල්ලෝ මතක තියාගන්න. අන්න ඒක තමයි අපි මේ කතා කරන මොකද්ද? මෙන්න මේ කියන කුළුණ කියන එක. නැත්නම් කුළු කියන එක. හරි? ඔන්න 7 වෙනි භූරූපය. හරි?
හත්වෙනි භූරූපය තමයි ඔය තියෙන්නේ. හරි. එහෙනම් පුතේ ඕක හරි කියලා මම හිතනවා ඔයගොල්ලන්ට. දැන් යනවා මම කතා කරන්න ඊළඟ භූරූපය. ඒක තමයි මුහුදු දඹය කියලා කියන්නේ. මෙන්න මේක තමයි දැන් අපි කතා කරන්න හදන්නේ ඊළඟට 8 වෙනි එක. මං කියවනේ 8ක් කතා කරනවා කියලා. මෙන්න අවසාන එක 8 වෙනි භූරූපය පුතේ. මෙන්න තියෙනවා මුහුදු දඹ. අර දැන් ඉස්සෙල්ලා කතා කරේ මුහුදු කුළු නේද? ආරුක්කුවකින් හැදෙන මුහුදු කුළු ගැන ඉස්සෙල්ලා කතා කරේ. දැන් කතා කරනවා මුහුදු දඹයක් කියන්නේ මොකද්ද? පුතේ දඹයක් කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. මම අරගෙත් ඇඳලා පෙන්නුවා. මේක ප්‍රපාතාකාර මොහොර බෑවුමක් කියලා කිව්වා. මේ බලන්න. මේ දඹයේ මුදුන මේ අපිට මේ හරිය ඉන්න පුළුවන්. මෙන්න මෙතනින් පහළ තමයි පුතේ ඔය දඹයේ ප්‍රපාතාකාර බෑවුම අපිට දකින්න හම්බ වෙන්නේ. මේකට කියනවා දඹයේ මුහුණත කියලා. මෙන්න මේ ටිකට කියනවා දඹයේ මුහුණත. පුතේ අපි මෙතනට ගියොතින් නේද? අපි කල්පනාවක් නැතුව ගියොතින් ඇත්තටම එක පාට ඔතනින් ඇදලා වැටිලා මැරෙන්න උනත් පුළුවන්. කියන්නේ මේක ගොඩාක් උස ප්‍රපාතයක් පුතේ. දැන් මම පෙන්නුවොතින් මේක මේ තියෙන දඹේ මුහුණතනේ මේ අපිට මේ උඩ ඉන්න පුළුවන්. මෙතන ඉන්න බෑ. මෙතන තියෙන ප්‍රපාතයක්. හරි? මේ මං අඳින තැන තියෙන ප්‍රපාතයක්. ඒ කියන්නේ දඹේ මුහුණත. හරිද? එතකොට අනිත් ටික ගැන හිතන්න එපා. ඔයාලා ওই ගල ගැන විතරක් හිතන්න. දඹයක් කියන්නේ පුතේ ඔය වෙරළ කලාපය තුළ නිර්මාණය වෙලා තියෙන පාෂාණ තල. මෙන්න මේ වගේ එකක් තමයි දඹයක් කියන්නේ. මෙන්න මේකට තමයි දඹය කියන්නේ. හරි? මේක පුතේ මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ ඔයාලට පේනවද මේක මේ? මෙන්න තියෙනවා මේ අපි කතා කරන මේ සාගරය මෙන්න තියෙනවා මේ සී සාගරයේ ඕෂන් එක මෙන්න තියෙනවා පුතේ මේ තියෙන්නේ අර මුහුදු දඹය මේ අපි මෙතනට ගියොතින් වැටෙන්න උනත් පුළුවන් කියලා කිව්වේ මම ඒකයි මේක ඊ타මත්ම මොකද්ද මොහොර බෑවුමක් මේ ඇයි ටීචර් මේ පාෂාණය මේක මේ අර සාගර තරංග විසින් දිරලා නැත්තේ කාදනය කළා නැත්තේ ඇයි මේ ටික අනිත් ටික ඔක්කොම කාදනය කළායි මේක ඉතුරු කරලා තියෙන්නේ පුතේ මේකේ තියෙන්නේ ප්‍රතිරෝධක පාෂාණ. මේ පාෂාණයේ නම තමයි ප්‍රතිරෝධක පාෂාණ. ඇයි අපි එහෙම කියන්නේ? පුතේ ප්‍රතිරෝධක පාෂාණ කියන්නේ දැන් මෙයා මෙහෙම හිටියට මෙයාගේ ඉස්සරහින් මීට අවුරුදු දහස් ගානකට කලින් මේ වගේ පාෂාණ තලයේ ටිකක් මෙහෙම තියෙන්නේ නැති. මෙන්න මෙහෙම කොටසක් තියෙන්නේ නැති. පුතේ මේ සාගර තරංග නිරන්තරයෙන් ඇවිල්ලා මේකේ වැදිලා මෙන්න මේ කොටස් ටික ඛාදනය කරලා ඊට පස්සේ තමයි අපි මේ කතා කරන මේ කඩතුළු සහිත මෙන්න මේ වගේ මුහුදු දඹයක් නැත්නම් අපි ගත්තොතින් පාෂාණ තලයක් නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් අපි කියනවා මෙන්න මේක ප්‍රතිරෝධක පාෂාණ තලයක්. ඒතකොට එයා ටිකක් ශක්තිමත් වැඩි ඝනකමින් වැඩි. ඒ නිසා අපි කතා කරනවා මෙයාව සාගර තරංග වලට ඛාදනය කිරීමේ පහසුභාවයක් නැහැ. ඒක සාගර තරංග ඇවිල්ලා නිරන්තරයෙන්ම මේකේ වැදුනට දැන් මේක ප්‍රතිරෝධක භාවය වැඩි. මේකේ ශක්තිමත් භාවය වැඩි. මේ පාෂාණ තලයේ. ඒතර එයා පොතේ නිසා තව දුරටත් අර කලින් පෙන්නපු පාෂාණ කලාපයේ තරම් ඉක්මනට දිය වෙන්නේ නැහැ. හැබැයි මේකත් යම්කිසි කාලයකදී ඛාදනය සිද්ධ වෙනවා. හරි? ඒතර අපි කතා කරනවා මෙන්න මෙහෙම. මේ තියෙන්නේ ප්‍රතිරෝධක පාෂාණ තලය. එතකොට මේ ප්‍රතිරෝධක පාෂාණ තලයේ කෙලින්ම මේ මුහුදට තමයි මායිම් වෙන්නේ. පේනවද? මුහුදට තමයි මායිම් වෙන්නේ. මේ තියෙන්නේ මුහුද මේ මුහුදට තමයි මායිම් වෙන්නේ. එහෙනම් අපි කියනවා අර ඉතුරු වෙච්ච අර පාෂාණ තල ඛාදනය වෙලා ඉතුරු වෙච්ච මෙන්න මේ ප්‍රතිරෝධක පාෂාණ තලය තමයි දඹය කියන්නේ. මේක පුතේ නේ මේක ශක්තිමත් භාවයේ වැඩි. ඕකේ මෙන්න මේ ධාරය මෙන්න මේක පුතේ අපි කියනවා දඹයේ මුහුණත කියලා. මේකට කියනවා දඹයේ මුහුණත. මේ මුහුණත පුතේ අපි කතා කරනවා මායිම් වෙන්නේ සාගරයට. මේ සාගරයට තමයි මායිම් වීම අඳුර ගන්න පුළුවන් වෙන්නේ. අපි කියනවා එහෙනම් මුහුදු දඹයක් කියලා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. මේ මුහුදු දඹයක්. මේ නම තියෙනවා මුහුදු දඹ. දඹයක් කියන්නේ පුතේ අපි කතා කරනවා මෙන්න මේකයි. මෙන්න මේක තමයි දඹය කියලා කියන අපි කියනවා මේක ප්‍රතිරෝධක පාෂාණයක්. ඒතර අපි කියනවා දඹය කියලා කියන්නේ මෙතනදී මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක්. මේක ඊටමත් අපි ගත්තොත් එහෙම මොහොර බෑවුමක්. මේක ඊටමත්ම මොකද්ද අපි කියනවා මෙතනින් පල්ලෙහාට ලොකු බෑවුමක් තියෙන්නේ. අපි කියනවා එහෙනම් මොහොර බෑවුමක් කියලා.
අන්න දඹයේ මුහුණත මොහොර බෑවුමක් තමයි දකින්න හම්බ වෙන්නේ. අය ලංකාවේ ගත්තොතින් ත්‍රිකුණාමලයේ ආශ්‍රිතව කෝණේශ්වරම් කෝවිල කියලා කෝවිලක් තියෙන්නේ අර ප්‍රසිද්ධ හින්දු භක්තිකයන්ගේ. අන්න ඒ කෝවිල ආශ්‍රිතව පුතේ මෙන්න මේ වගේ මුහුදු දඹ දකින්න හම්බ වෙනවා. කෙලින්ම බැලුවොතින් පල්ලෙහා තියෙන්නේ මහා ප්‍රපාතාකාර බෑවුමක්. එතකොට ඔන්න ඔය මොහොර බෑවුම ආශ්‍රිතව දකින්න හම්බ වෙන තත්ත්වයක් තමයි මේ ප්‍රතිරෝධක පාෂාණ මගින් නිර්මාණය වෙච්ච මුහුදු දඹ කියලා කියන්නේ. ඒතර අපි කියනවා බෙරළ දඹ නැත්තම් මුහුදු දඹ කියලා කියන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවක්. හරි? අපැහැදිලිද ඔයගලන්ට මම මේ කියපු කාරණාව? තේරුණාද? එතකොට අපි මෙතනට ගියොතින් නේද? කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද මේ වගේ තැන් අනතුරු සහිත තැන්. එතකොට මෙන්න මේ වගේ මෙන්න මෙතනට තමයි අපි කියන්නේ දඹය කියලා. දඹය මුහුදු දඹය කියන්නේ ඔන්න ඔතනට මෙන්න මෙතන සාගරය දකින්න හම්බ වෙනවා ඔයගලන්ට මේ මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුම තමයි දඹයක් කියලා කියන්නේ. හරි. එහෙනම් ඕගොල්ලෝ ඉක්මනට මේක ඇඳ ගන්න. දැන් ඔයගලගේ නම් ටික මට පේන්නේ නැහැ පුතේ. මේ වෙලාවේ මොකක් හරි කනෙක්ෂන් අවුලක් වෙලා මට ඔයගලගේ නම් ටික පොඩ්ඩක් පෙන්වන්නේ නැහැ. නමුත් මම ඔයගලන්ට වෙලාව දෙන්නම් මේ අන්තිම භූරූපේ ඇඳ ගන්න. ඊට පස්සේ අපි ඇඳලා මේක විස්තරේ කතා කරමු. හරි? මෙන්න මෙතන මම අඳිනවා ඔයගලන්ට දඹේ සම්බන්ධ රූප සටහන. මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට බලලා ඔයගොල්ලෝ ඇඳ ගන්න. මේ තියෙන්නේ ප්‍රතිරෝධක පාෂාණ තලය. එයි අපි එහෙම කියන්නේ මෙයා පුතේ ඊටමත් ශක්තිමත් භාවයෙන් වැඩි. හරි මෙයාව ඛාදනය කරන්න අපහසුයි. ඒ නිසා තමයි මෙයා මෙතන මෙහෙම බොහෝ කල සාගර තරංග හිටියත් මේ ගාව යා හැමම තවදුරටත් ඛාදනය වෙන්නේ නැතුව ඉන්නේ ඒකයි. හරි මේ තමයි ප්‍රතිරෝධක පාෂාණ. මෙයා තද කළු පාටින් අඳින්න. මෙන්න මෙතන මේ යට තියෙන සාගරය නිල් පාටින් ඔයගලන්ට ඇඳ ගන්න පුළුවන්. මේ සාගරය ආශ්‍රිතව මෙන්න මෙතන තමයි අපි මේ කියන දඹය තියෙන්නේ. මේක තමයි අපිට ඕනම එක. මෙතන තියෙන්නේ මොහොර බෑවුමක්. හරි? මෙතන තියෙන්නේ මොහොර බෑවුමක් තමයි මෙතන දකින්න හම්බ වෙන්නේ. ඔයගොල්ලෝ ඒක අර සංගල වරහන් ඇතුලේ ලියා ගන්න. මොකද මොහොර බෑවුමක් කියන එක අපිට වැදගත් වෙනවා. මෙතන තමයි දඹය තියෙන්නේ. අපි හදිසියෙම මෙතනට ගියොත් එහෙම කෙලින්ම ප්‍රපාතයක් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. මොකද මේක තමයි දඹයේ මුහුණත කියලා කියන්නේ. ඔන්න ඔය ටික. හරි? එහෙනම් ඕක අඳින්න ඉස්සෙල්ලම
හරි. ඕකේ. පුතේ හරි කට්ටිය අත උස්සන්න බලන්න ඉක්මනට. හරි අත උස්සන්න බලන්න. ඔයගොල්ලන්ගේ මට පේන්නේ නැහැ. මම හිතනවා හරි ඇති කියලා. තව අඳින කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් මට ස්ක්‍රීන් එකේ ඔයගොල්ලන්ට අඳින්න පුළුවන් පොඩ්ඩක් මට කියන්න. අඳින කවුරු හරි ඉන්නවනම් පොඩි හරියක් හරි මොකක් හරි දාන්න ඕන ඔය වගේ පැත්තකින් මට බලා ගන්න. එතකොට තව කවුරු හරි ඉන්නවනම් එහෙම ඉක්මනට. තව කවුරු හරි ඉන්නවනම් අඳින කවුරු හරි ඉන්නවනම් පොඩ්ඩක් ස්ක්‍රීන් එකේ අඬු ගන්න පුතේ. අවුලක් නැහැ. ඔයගොල්ලන්ට ඔහෙන් ඕන එකක් කරන්න පුළුවන්. පෙන් එක තියෙනවා අරන් පොඩ්ඩක් මේව කරන්න. මට ඔයගොල්ලන්ගේ නම් පේන්නේ නැහැ. ඒකයි මේ කනෙක්ෂන් පොඩ්ඩක් අවුල් ගිහින් තියෙන්නේ. හරි නේද? එහෙනම් කවුරුත් නැහනේ. හරි. එහෙනම් ප්‍රතිරෝධක පාෂාණ වලින් සන්නද්ධ මුහුදු දඹයක් කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක්. පුතේ මේක මම මෙහෙම ඔයගලන්ට රූප සටහන යටතේ දාන්නම්. විස්තරය දාන්නම් මේ බලන්න. මුහුදු දඹයක් කියන්නේ මොකද්ද? ඔන්න මම ඕක තමයි ඔයගලන්ට දැන් කතා කරන්නේ. මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක්. හරි? මෙන්න තියෙනවා. මේ බලන්න. මෙන්න මෙහෙම තියෙනවා. මේ උඩම කොටස බලන්න පුතේ. මේ උඩම ටික තමයි අපිට ඕන. වෙරළට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක් මුහුදු දඹයක් ලෙස හඳුන්වයි. මෙන්න මේ කොටස තමයි බලන්න ඕන ඕගොල්ලෝ. අනිත් ටික ඕනේ නැහැ. හරිද? මෙන්න මේ ටික මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක් මුහුදු දඹයක් ලෙස හඳුන්වයි. සාගර තරංග නිරන්තරයෙන් වෙරළාසන්නයේ ඇති පාෂාණ ස්තරයන්හි ගැටීම නිසා සිදුවන කාදන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස මෙම මුහුදු දඹ නිර්මාණය සිදුවේ. උදාහරණයක් තමයි අර මං කියපු ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කෝණේශ්වරම් කෝවිල අසල. කොහෙද? කෝණේශ්වරම් කෝවිල අසල දකින්න හම්බ වෙන මුහුදු දඹය පුතේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධ මුහුදු දඹයක්. හරි? ඒතර මුහුදට මායිම් වන ප්‍රපාතාකාර බෑවුමක් තමයි අපි කියන්නේ මුහුදු දඹයක් කියලා. පුතේ ඔන්න අපි 8 වෙනි භූරූපය 8 වෙනි කාදිත භූරූපයක් කතා කරලා ඉවර කළා. දැන් මම ඔයගලන්ට ලිස්ට් එක පෙන්නුවතින් අපි මේ වෙනකන් කතා කරපු කොටස ඔයගොල්ලෝ මතක ඇතුව ටියුට් එක print out එකක් ගන්න. මොකද නැත්නම් එහෙම ඔයගොල්ලන්ට මේ ටිකක් අවුල් යන්න පුළුවන්. මොකද print out එකක් නැති වුණොත් එහෙම අර විස්තරය ලියන්නේ නැහනේ අපි දැන් මේ දවස්වල භූරූප ටික හින්දා විස්තරේ ගොඩක් ලියන්නේ නැහැ. භූරූප ටික කරගෙන යනවා. එතකොට ඕගොල්ලන්ට නැත්තම් එහෙම මොකුත්ම නැති වෙනවා. ඒකයි. හරි? ඒ නිසා ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම තමන්ගේ ළඟ නෝට් එකේ print out එකක් තියෙන්න ඕන. පුතේ අපි දැන් මේ වෙනකොට මෙන්න මේ ටික තමයි කරලා ඉවර කළේ. හරි? මම ඕගොල්ලන්ට වැඩිනොත් එක කරලා තියෙනවා. හරි? මුහුදු තුඩු කරා අපි. බොක්ක කරා, මුහුදු හුම්මානේ කරා, මුහුදු ආරුක්කු කළා, රළබුන් පිළ නැත්තම් වේදිකාව කරා, මුහුදු දඹ, මුහුදු ගුහා කියන මෙන්න මේ ටිකයි. ඔයාලට මම වැඩිනොත් එක 8ක් කරලා තියෙනවා මේ වෙනකොට. හරි? එතකොට පුතේ ඔතනින් ඕගොල්ලන්ගේ මේ ටික ඇවිල්ලා මේ වෙරළ කාදිත භූරූප මේවට කියන්නේ වෙරළ කාදිත භූරූප කියලා. එතකොට වෙරළ කාදිත භූරූප කිව්වහම මේ ටික තමයි ඕගොල්ලෝ මතක තියාගන්න ඕන. ඕකෙන් පුතේ විභාගෙට අහන්නේ 3යි. ඔයාලා මොනවා හරි 3ක් මතක තියාගන්න. ඒවැ නිර්මාණ ක්‍රියාවලිය පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕන. කොහොමද මේක හැදෙන්නේ? දැන් ආරුක්කුවක් කියන්නේ මොකද්ද? හරි? ඊට පස්සේ කොහොමද මේ මුහුදු කුළු හැදෙන්නේ? අපි මේක කුළු දාලත් නැහැ. කුළු මේ 8 වෙනි එකට එන්න ඕන කුළු කියන එක. කුළු හැදෙන්නේ කොහොමද? ආරුක්කු තව ටිකක් වර්ධනය වෙලා කැඩිලා ගිහිල්ලා තමයි කුළු හැදෙන්නේ. ඒ ටික දැන් අපි කතා කරා. ඔන්න ඔය වගේ 8ක් තියෙනවානේ. ඔය 8 මතක තියාගන්න මේවා තමයි කාදිත භූරූප කියලා කියන්නේ. හරි? එතකොට ඔය 8 පුතේ ඔයගලන්ට දැන් මං කතා කරලා ඉවරයි. ওই ටික ඕගොල්ලන් ඔයකින් 3ක්වත් මතක තියාගන්න ඕන ඒව හැදෙන්නේ කොහොමද කියලා. හරි? නිර්මාණ ක්‍රියාවලිය ඕගොල්ලන්ගේ විභාගෙට අහනවා ඒකයි. හරි? එහෙනම් දැන් පුතේ අපි මේ කාදිත භූරූප වලින් වෙරළ ආශ්‍රිතව නිර්මාණය වෙන සාගර තරංග මගින් වෙරළ කලාපයේ නිර්මාණය වන කාදිත භූරූප වලින් යනවා
ඊළඟ කොටසට නැත්නම් අපි ගත්තොත් යනවා පුතේ ඊළඟට අපි වෙරළ නිදිසාදිත භූරූපවලට. වෙරළ කලාපයේ මේ කාදිතනේ දැන් කතා කරේ ඊළඟට දැන් යනවා අපි නිදිසාදිත ගැන කතා කරන්න. හරි? පොතේ මට ඕගොල්ලන් පොඩ්ඩක් පෙන්නනවා හොරයි. මම අලුතෙන් ලින්ක් එකක් දානවා ඉක්මනට ඒකෙන් ජොයින් වෙන්න. ඒක මම ඊළඟ රෙකෝඩින් එක විදිහට ඕගොල්ලන්ට දෙනවා. හරි? ඉක්මනට එන්න මම මේක මෙහෙම එන්ඩ් කරනවා. අලුතෙන් ඕගොල්ලන්ට දානවා ලින්ක් එකක් ඒකෙන් ඉක්මනට එන්න. හරි?